Hello guys, සරව ආදරෙන් පිළිගන්නවා නැතත් මගේ YouTube channel එකට මම ගේමින් ඉතුව හිටියේ. ඉතින් යාළුවෝ මම ඔයාලට අරන් ආවේ Poppy Playtime chapter 1 gameplay series එකේ වීඩියෝ එක. ඉතින් guys මට Far Cry 1 එකේ වීඩියෝ නම් ගන්න බැරි වුණා ඒකට sorry. ඔයාලා මේ වීඩියෝ එක enjoy කරන්න. තව කතාවක් නැහැ. අපි යන් වීඩියෝ එකට. Alright guys, මෙතනින් play game දෙමු. New game. හරි මෙතන guys tutorial එකක් යනවා. intro එකක් යනවා sorry tutorial නෙමෙයි. intro එකක් යනවා පොඩි ඔයාලා මේක බලන්න මම මේක කටහඬ ඉන්නම් පොඩ්ඩක්. Ever invented. Her name is Poppy, and she is the first truly intelligent doll in the world. A little girl can talk to her. Poppy gives her answers. She is the first doll actually able to have a conversation with a child. Hard to believe? Just watch. Poppy Playtime! Poppy's as lovable as a real girl, and she talks like one too. Hi, my name is Poppy. I love you. Can you help me polish my shoes? Why, of course, Poppy. Just like a real girl, Poppy always wants to look her best. Perfect. Thank you. Her hair is sturdy and won't come out when you brush it, and smells just like a poppy flower. Is there anything else you'd like to say, Poppy? I'm a real girl. Just like you. What's the time? Playtime! And if you've ever wanted to see how all of the nation's favorite toys were created, Playtime Co. is now offering factory tours at just $2.99 a person. An entire hour in the most magical toy factory on Earth. What are you waiting for? Come visit the factory. We can... මම හිතන්නේ guys අපිට escape වෙන්න තියෙන මෙන්න මෙතනින් පොපි මල වගේ තියෙන තැනින්. එහෙනම් ගේම් එක පටන් ගත්තා. Poppy Playtime. guys පොඩි note එකක් තිබ්බේ. ඒක අදාළ නැහැ. මට අදාළ නැහැ. ඔයාලට කොහොම වෙයිද දන්නේ. load වෙන ඔන්න guys අපි ගේම් එකට ආවා. පොඩ්ඩක් ඉන්න mic එක උස්සන්න. හරි මේ වගේ තමයි අපු ගාම් පේන්න තියෙන්නේ. තරු ටිකක් තියෙනවා. රෑ වෙලා මේ පැත්තේ මේ තියෙන guys පොඩ්ඩක් graphics වැඩි කරගන්න. හරි guys කලින් medium දාලා තියෙන්නේ පොඩ්ඩක් මට හරියට දුවන්න තියෙන මේ හන්ද. ඉතින් guys මේ තමයි Poppy Playtime chapter 1 එක. එතන ටේප් එකක් දාලා අහන්න තියෙන එක දැන්නේ. අපි අද ස්පීඩ් රන් එකක් කරන්න ආවේ. එතන guys ඔන්න කෝච්චියේ තියෙන පාට හතර තමයි හරි හැපැත් දොරක් තිබ්බේ ඒකේ කෝඩ් එක. කොල්ල රෝස කහ රතු. කොල්ල රෝස කහ රතු. හරි. යන් තන කොල්ල රෝස කහ රතු නේද? කොල්ල රෝස කහ රතු. හරි දොර ඕපන් වුණා. යන් guys මෙතන නම් ටේප් එක දාන්න වෙනවා. ඔළුව නැති බල්ලේ. තන තියෙන පොඩ්ඩක් sorry. sound වැඩි වෙන බටන් එක වුණා. මෙතන තියෙන අර Playtime game එකේ තියෙන අර අත් දෙකක් රතු වෙනනේ. ඒක ගන්න තියෙන්නේ මම මේ කයින් එකපාරක් ප්ලේ කරා. මෙතෙන්ට ඕන අර නිල් පාට අත අපිට කොහොමද ලැබෙන්නේ guys නිල් පාට අත විතරයි.
ඒක මෙතන දාලා ස්කෑන් කරන්න තියෙන්නේ. යා. ස්මාර්ට් වීඩියෝ ඉවර වෙනවා. දැක්කනේ සීකින් රතු පාට තින් ඇතුළේ මිනිස්සු ගොළුණක් ගලලා යනවා. වීඩියෝ එක පෙනෙන හැටියට. ඉලෙක්ට්‍රිසිටි හැම කරන්න පුළුවන්. open in CCTV camera වගේ සින්නේ. හරි ගත්තා. එතනින් යන්න බෑ. අපි දැන් අතන දොර කාටින් පටකාල ස්කෑන් කරලා යන් එහා පැත්තට. හරි open in මේක මොබයිල් එකේ පොඩ්ඩක් slow වගේ. හරි open වුණා. අනිනා guys හගී වගේ ඉන්න අපේ හොල්මන හගී වගේ ඉස්සෙල්ලාම වරුත් තියෙනවා දාලා නැහැ. අතෙන්ට ඕන guys රතු අතත් ඕන. යන්න මෙතෙන්ට. හරි කීයක්කෝ කීයක් කරන සද්දයක් කරනවා. හරි ගත්තා. අපි යන් දැන් කරක ඇතුළට. කාරිය තියෙන්න ඕන. හරි මේක කානේ තියෙන වහන්නේ. ගලලා ගන්න. දැන් guys ඔය අතේ ඉලෙක්ට්‍රික් කියනවා. දැන් මෙන්න කණු තියෙන්නේ. හරිද නේද? හරි මේ කණු වල ගාවන්න ඕන. කණු වල ගාගෙන තමයි යන්න තියෙන්නේ. දෙයක් තියෙනවා. හරි. ඉලෙක්ට්‍රිසිටි දුන්නා. දැන් මෙතන අත ස්කෑන් කරනවා එන. යන් අපි යන්. දැක්කද ඔයාලා guys එක? හගී වගේ කියත නේද? නැපියම් බලා graphics වල දෙන guys ටුට් එකක් යනවා මං හිතා. ගණන් ගන්න එපා guys ඔය දුම කොහොම කරත් එනවා. ඔගෙන නවත්තන්න බෑ. පියන් ගන්න දෙයක් නෑ. එතන ටේප් එකක් දාන්න තියෙනවා. ඔක දාලා නෑ පියන් උඩට. guys මෙන්න තියෙන මේ පොඩි කෑල්ල තියෙන මේ වගේ කෑලි එකතු කරලා මෙන්න මේකේ දාන්න ඕන ඔය පාට පිළිවෙලට. පියන් බලන් පහලට තා කෑලි තියෙන තුනක් රතු එක තියෙනවා. අන්න රතු එක ගමු එන්න. එකේ පැත්තෙන් නෙමෙයි guys ගන්න තියෙන එහා පැත්තේ. බලමු මේ පැත්තේ තා මේ පැත්තේ නේ අන්කොල පාට එක තියෙනවා. ගමු. හරි තව item වලට ඇවිල්ලා බලමු guys. තව කොහෙද? අන්න රත්ත මේ guys ගන්න ඕන. හරිද? අන්න යත ගන්න ඕන. අපි දැන් අර කැලි බෙල්ට් එක උදවල් නෙමුවා. අත පාට එක මේ පැත්තේ තියෙනවා. හරි එන්න. හරි ටේප් එකේ කැල්ල තියෙන එක දාලා නැහැ. එතනින් යන්න බෑනේ. පියන් කැරිත් එකක් රෙඩි. කියන්නේ තව එකක් තියෙනවා. එක්ක කොහෙද? කහ පාට. අතන තියෙනවානේ. එන්න. හරි. දැන් යන්න ඕන guys අපි එහා පැත්තට. මෙන්න මෙතන දොර අරගන්න ඕනේ සේටම කලින්. හරි ඉන්න. මාතින්නේ හරි ඉන්න.
හරි දරවපන්න වුණා. අපි යන් උඩට. මම ගයිස් අර මේවා තියෙනවා අහන්න නැත්තේ මොකද මම මේක ස්පීඩ් රන් එකක් ගන්නවා කියලා නේ ටික දාගත්තා. හරි ගයිස් දැන් අnder උඩ තියෙන අත වගේ එක යන අපිට රතු පාට අත අරන් දෙන්න. අන්න ගත්ත එක අපි යන් පාලට. ඔක මෙන්න මෙතෙන්ට වගේ මෙතෙන්ට වගේ වැටෙන්නේ. අර තියෙන බාණ්ඩේ ගමු අත. හරි දැන් ගයිස් අපි යන් මෙතෙන්ට නේද හරි නිල් අත රතු අත ස්කෑන් වෙනවා. හරි නේද ඩොයක ඕපන් වෙන්න. හරි ඩොයක ඕපන් වුණා යන්. නියමයි. ඒ ගයිස් මෙන්න මේ පාරේ ඉල්ලා එතනින් උඩට යන්න ඕන. එතනින් ගිහින් තමයි ගයිස් ඉලෙක්ට්‍රිසිටි එක ගන්න තියෙන්නේ. දැම්ම මේ පැත්තෙන් ගියා. එකට දෙන්න. අනේ කොහෙද යන්නේ? එතන හරි ඉලෙක්ට්‍රිසිටි එක දුන්නා. දැන් අරන ඩෝර් එක ඕපන් වෙන්න ඕන. ඕපන් වෙන්න. හරි. මෙතන ගයිස් අපිට යන්න දෙන්නේ ඔටෝම යවෙනවා. PC එකෙත් මේ ටික තමයි ගයිස් කරන්න තියෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. ගියා ටක් පපුව ගැස්සේ. ඔන්න කෑලි බේරියටම හම්දා. එච්චරයි. බලන්න ගයිස් කෑලි වටනවා. අන්න දැක්ක. හරි දැන් මෙතනින් එහා පැත්තට පැන ගන්න ඕන. අනින්න. අනේ හරි හරි. දැක්කනේ ගයිස් කෑලි එකතු වෙලා තියෙනවා. මෙතන යාළුවනේ කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ට පව එක දෙන්න ඕන. කොට පව එක දෙන්න උඩට යන්න ඕන අපි. යම් උඩට යම්. යම් උඩට යම්. එතනත් එකක් දාන්න තියෙන එක දාලා නැහැ. අදිමු අරක. අදිමු. ඔකේ සත් දෙකෙන් ඕන එකකින් අදින්න පුළුවන්. දැන් මෙතනින් ඉලෙක්ට්‍රිසිටි එක ගන්නවා ගයිස්. හුඟක් කට්ටියට මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා. මේ ගියරස අත දිගම දිනනවා. මේක PC වල නම් කොහොමද දන්නේ? මේක නම් පොඩි ට්‍රික් එකක් තියෙනවා. යකඩ කෑල්ල තියෙන. බැටරි බැස්සා කවන්නේ. ඔය යකඩ කෑල්ල තියෙන. යකඩ කෑල්ලෙන් අපිට එහා පැත්තට යන්න පුළුවන්. එමිට යන්න. නාගේ හිමීට ගිහිල්ලා මේ පැත්තට ඇවිල්ලා නිසල් ළඟම තියෙන කණුවේ වයර් එක ගාවන්න ඕන. ඊට පස්සේ එහා පැත්තේ තියෙන එකේ කාලා දැන් මෙතෙන්ට ඇවිල්ලා අනිත් අතින් මේක ක්ලික් කරන්න තියෙන්නේ. එතන සෙට් උන්නේ. sorry. හරි. ඒක ක්ලික් කරා. ඉතින් පල්ලෙහාට බහිමු. හරි අන්න පව එක තියෙනවා. දැන් ගයිස් මෙතන ලීවර් තුන දාන්න ඕන. දාන්න. මේ ගයිස් මේ අතේ එම් කරන එක තමයි ලොකුම ප්‍රශ්නේ. හරි. දෙවෙනි එක. තුන්වෙනි එක. come on. අනේ. හරි. ඒ ටික හරි ගයිස් දැන් අපිට ඉන්න වෙනවා අතනේ සෙල්ලම් බඩුවක් හැදිරෙනකම්. hey wait a minute. අරක අපි දිහා කලින් ඉඳන් බලන් හිටියා.
ගයිස් මම මේක පාරක් ගැහුවා මට මේකක් නෝට් උන්නේ මේ දැන් තමයි නිකන් කනකට වගේ සිටින්නේ. අයික අපි දිහා බලනවා. ගයිස්. මනුස්සයෙක්ද? අයියෝ අපි දිහා බලන්නේ. කදාලා නැහැ. අපිට ඊළඟට යන්න තියෙන්නේ. හරි දන්නේ යන්න තියෙන එක. යන්න කලින් රොබෝ හැදෙන්න බෑ. රොබෝලු මේ සෙල්ලම් බඩුව. අතින් කෑල් ටික සෙට් කරා මං හිතන්නේ. දැන් මේ පැත්තෙන් යම් බලන්න වඩා ඒක. මං හිතන්නේ ගයිස් මේ ලේසර් බීමෙන් එන්නේ කෑලි සේරම හරිතන තියෙනවා තැන් වල තියනවාද කියලා චෙක් කරන්න එක වෙන්නේ නැති. නැත්නම් ඒක තිබිලා දන්නේ මේ පෙට්ටිය ආදින් බලන්න මෙහාට ආරව හිර වෙන්න. අඩෝ එහෙම යන්නේ කොහොමද? පෙට්ටිය හරහා කවන්නේ. කෙනෙන් රීඩ් ගත්තා මෙන්න මෙතනින් ගයිස් තියන්න ඕන. දැන් තමයි ගේම් එකේ හොඳම හරිය තියෙන්නේ. ඔය ඩෝ එක ඕපන් වුණාට පස්සේ පෙරහැර චූටි දුරක් යන්න ඕනේ යංකෝ. ඔතනින් දැන් එනවා හගී වගේ. ඊට පස්සේ හැරෙන රිවර්ස් එකට කියන ඔන්න එනවා. යා අනේ දැක්කද කයි හගී වගේ එනවා. මගින් බලන්න හැදුවේ පිටිපස්සේ ඇట్లా පොඩ්ඩක් මේ වේගය වැඩි වුණා. ආක බලන්න. ආවේ. මෙතනින් දැන් පට ගාලා යන්න ඕන. පොඩ්ඩක් එනලා සෙට් මේ ග්‍රැෆික් අඩු කර ගන්න ඕන මෙතනදී. චූටි හරි ලැග් එකක් આવොත් අවුට් වෙනවා. අවුට් වෙනා කියන්නේ අගි වගේට අහු වෙනවා. කෝකටත් හොඳනේ පෙරසවුද සූදානම. අතනින් එනවා අගි වගේ. මෙතෙන් යා එනවා හගී වගේට පුළුවන් අඩ එන්නෙත් නෑ හගී වගේට පුළුවන් මං වගේ ගේම් කෙනෙක් කල්ලන්න යමට යන්න ඕන තැන එළිය වෙනවා යන් ඒ අඩෝ ඕපන් නේ අඩෝ හගී වගේ නෙවෙයි nya ye hari adinna vetna mata ani hagi ayyo subagaman niwan suwa පස්සේ මම මාලයක් තියලා හදන්න අපි යන් දැන් ගේම් එක අවසන්ට ඇවිල්ලා තියෙන්නේ ෂේප් එක ගියා මේ ටික යම් ටේප් එක නම් ඕනේ මට පියන් ගයක් වගේ එකට පඩි පෙරක් බහිනෝ සුපිරි ගෙදරම ගන්නත මෙතන දොරක් තියෙනවා ගයිස් ඒක ඕපන් කරන්න බෑ වැඩක් නෑ අඩෝ මන් දැක්කේ නිකන් කවුරු හරි ඉන්නවා වගේ තන රතු පාට වෙලා අඩෝ යන වෙලා අපිට තියෙන වෙලාව ඕපන් කරන්නද කරන්න දෙයක් නෑ ඕපන් කරමු අනේ මට හෙලෙන්න බෑ You opened my case. Yes. තමයි ඕපන් කරේ කේස් එක. හරි. ඔන්න ඉතින් guys chapter 1 එක මම ඉවර කරා. ඔයාලා මේක chapter 2 එකට තෝරනම් මේක like එකක් දාලා comment එකක් දාන්න යන්න. එහෙනම් guys තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Bye bye.